මාවනැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ බැමිණිමැත්ත කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ අත්තනකොට ග්‍රාමයේ ඉන්න අපේ සමරක්කෝන් මහත්තයා තමයි අද අපි හොයාගෙන ආවේ. මොකද ඔහු අපි දන්නවා අර යපුම් මට්ටමේ කෘෂිකර්මාන්තයේ ඉඳලා අද කෘෂි ව්‍යවසායකයෙක් වඩපත් වෙලා ඉන්නවා. මේක ඉතින් අපි රටටම කියන්න ඕන කාරණාවක් කියලා අපි හිතුවා. ඒ නිසා අපි සමරකෝන් මහත්තයා හොයාගෙන ආවා. සමරකෝන් මහත්තයා ආයිබන් කියලා පිළිගන්නවා. ආයිබන්. සමරකෝන් මහත්තයා ඉතින් අපිට කියන්නකෝ දැන් ඔබ ආපු ගමන අපේ ගොවින් ටිකා වැදගත් වෙයි. මොකද මේ ඔවුන්ටත් මේ කෘෂිකාර්මික කටයුතු වල ඉදිරියට යනකොට ඔවුන්ටත් ඔබේ පණිවිඩය බොහොම වැදගත් වෙයි. දැන් සමරකෝන් මහත්තයා මට ආසයි කැමතියි දැනගන්න ඔබ මොනවද මීට කලින් කරේ? මම මීට කලින් රැකියාවක් කරා. ඊට අමතරව ඊට පස්සේ රැකියාවෙන් දැන් අයින් වෙලා මේක කුඹුරක්. මේ කුඹුරේ මේ මුලින්ම මෑකරල් වගා කරා. මෑකරල් කන්න දෙකක් වගා කරා. මේ ඊට පස්සේ මට හිතුණා දැන් පස හැදිලා ඇති කියලා. ඊට පස්සේ තමයි මම මාළු මිස් වගාවට යොමු වුණේ. මේ බණ්ඩාර කියලා මේ ඉන්නවා අපේ AI මහත්තයෙක්. එතුමා තමයි මේ මාව මේකට යොමු කරේ. දැන් සමරකෝන් මහත්තයා ඔබ මේ අර මුලින්දම දැන් පවුලෙන්ම ගොවියෙක්ද නැත්නම් මේ මෑතකදී කෘෂි කර්මාන්තයට යොමු වුණාද? ඔව් දැන් මගේ මේ අප්පච්චි ඇවිල්ලා මේ ගොවි නියෝජිතයෙක් විදිහට තමයි මෙහි අත්තනගොඩ වසමේ වැඩ කරේ. එතකොට මට ඒ ආభాෂය තුලින් මේ මම 20ක් විෂය උසස් පෙළ පවා තෝරාගත්තේ කෘෂිකර්ම විෂය. මම කුඩා කාලේ ඉඳන්ම කෘෂිකර්ම විෂයට ආසහින්ද තමයි ඒක තෝරාගත්තේ. ඒ අනුව තමයි මේ වැඩේ කරන්න මේ මට ඕන කියලා හිතුනේ. දැන් මේ වගාව සාමාන්‍යයෙන් කොච්චර විතර භූමි ප්‍රමාණයක තියෙනවද? මේ වගාව තියෙනවා අක්කර භාගයක. හරි. මීට අමතරව මොනවත් කෘෂිකාර්මික කටයුතු වල යෙදලා ඉන්නවද? ඔව් දැනට මගේ ගෙවත්තේ මම තේ වගාව කරනවා. තේ වගාව, පොල් වගාව වගේ අමතර දැන් කරගෙන යනවා. දැන් සමරකෝන් මහත්තයා ඔබ අර කතා කරා වගේම ඉස්සරම දැන් මෑකරල් වගාවක් කරලා ඊට පස්සේ ටික ටික යනවා වෙනත් වගාවල්. ඊට පස්සේ තමයි අද ඉන්න තත්ත්වයේ මේ මිරිස් වගාවට යොමු වෙන්නේ. මේ වගාවට යොමුනේ කොහොමද? මේ වගාවට මම යොමු වුණේ මේ කෘෂි උපදේශක අපේ මේ මිස් කෙනෙක් ඉන්නවා. එතුමිය සහ මේ කෘෂි උපදේශක බණ්ඩාර මහත්තයා තමයි මේකට මාව යොමු කරේ. ඒ අනුව එයාලා මට බීජ දුන්නා. බීජ මම නැසිරියක් දාලා හිටන් තවම් කරගත්තා. ඒ පැල 100%ක්ම හරි ගියා. ඒ ටික කරන්න නම් එයාලගේ උපදෙස් අනුව මට වැඩ කරන්න සිද්ධ වුණා. ඉතින් මම කරේ හදපු බිමේ පොලිතින් එලන්න, බට එලන්න, සූදානම් වෙන්න අවශ්‍ය මේ පාත්‍රි ටික මම මුලින් හදාගත්තා. ඊට පස්සේ මේ අර බිඳු ජල තාක්ෂණය අනුව බට සකස් කරලා බිම හදපු බිමේ මේ පොලිතින් එලලා පොහොර යොදලා පැල ටික හිටෙව්වා. ඔය දැන් අද අපිට පේනවා දැන් අර අර්ධ ස්වයංක්‍රීය මට්ටමට ඔබ මේ තමන්ගේ ගොවිපළ පවත්වාගෙන යනවා. ඒකෙත් ඔබට යම්කිසි වාසියක් ඇති ශ්‍රමයට යන වියදමත් එක්ක බලනකොට. ඔව්. සාමාන්‍යයෙන් එහෙම බලනකොට හොඳ ලාභයක් තියෙනවද එතන වියදමට සාපේක්ෂව මොකද හිතෙන්නේ? ඔව් මගේ පසුගිය අත්දැකීම් තමයි මේ පොලිතින් නෙල්ලා හිටන් මේ බට තාක්ෂණය කියන්නේ බිඳු ජල තාක්ෂණය නැතුව මම මුලින් පටන් ගත්තේ මේ මෑකරල් වගාව. මේ වගේ තැනක මේ සති දෙකකට වතාවක් උදුළු ගන්න ඕන. එතකොට ඒකේ අවාසිය තමයි සේවක කුලිය විශාල වශයෙන් යනවා. ඒ වගේම තමයි මේ අර මුල් කැපීම තුල මේ වෙනත් ලෙඩ රෝග වලට ගොදුරු වුණා. දැන් මේකේ එහෙම මේ ලෙඩ වලට ගොදුරු වීමේ හැකියාවත් හොඳටම අඩුයි මේ යන විදිහට. හරි. එතකොට මේ සමරකෝන් මහත්තයා දැන් මේ වගාවට ආරම්භ කරලා දැන් මේ වෙනකොට කොච්චර විතර මුදලක් යන්නේ නැද්ද? වැය වෙන්නේ නැද්ද වගාවට? දැන් අස්වැන්න නෙමෙයි මම අහන්නේ මූලික පිරිවැය වගේ. මූලික පිරිවැය මට මේ වෙනකොට ලක්ෂ 4.5ක් ගිහිල්ලා තියෙනවා. ඔව්. මේ මුදල් තිබ්බද නැත්නම් හොයාගත්තද? මම මුදල් මේ වතාවේ හොයාගත්තා. මොකද මගේ මේ බිරිඳ මේ රැකියාවක් කරනවා. එතුමියකින් තමයි මම මුදල් අරගත්තේ. හරි. දැන් ඒ ගත්ත මුදල් ණයක් හැටියද නැත්නම් පවුලේ තිබුණු මුදල්? නෑ මම බැංකුවේ ණයක් විදිහට තමයි අරගත්තේ. කියන්නේ එතුමිය
අප වෙලා මම ඒ මුදල් අරගත්තා. ඔව්. දැන් මේ වෙනකොට ඒ මුදල් සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවරයි. දැන් සමරකෝන් මහත්තයා මේ දැන් මේ කියන වැඩේ දැන් අර මෙවැනි මුදලක් ණය වෙලා අරගෙන වගාවකට යොමු වෙනකොට ටිකක් අර හිතේ පොඩි චකිතයක් එනවනේ. මේකෙන් අපිට ලාභ වෙයිද පාඩු වෙයිද කියලා. ඔබට එහෙම හිතුන්නේ නැද්ද? මට එහෙම හිතුන්නේ නැහැ. මොකද මේ මම දන්නවා මේක නිවැරදිව වගා කරොත් මේකේ හොඳ අත්සන්නකට යන්න පුළුවන් කියලා මම දන්නවා. දැන් අද බලනකොට සාමාන්‍යයෙන් මේ වගාව ආරම්භ කළා දැන් කොච්චර කාලයක් වෙනවද? අස්වැන්න අරගෙන මේ වගාව ආරම්භ කරලා දැන්ට මාස 3ක් වෙනවා. මේ දැන් මේ වෙනකොට මම 20 වතාවක් විතර මේකේ පළ නෙලලා තියෙනවා. දැන් අර ලෝන් එකේ තත්ත්වය මොකද? දැන් ඒක ගෙවා ගන්න පුළුවන් නේද? ලෝන් එක මම සම්පූර්ණ ගෙවලා ඉවරයි. ගෙවලා ඉවරයි නේ. ඒත් එතකොට දැන් අර අපි ලක්ෂ 4ක් විතර ආදායමක් කරාට වියදම් කරාට පස්සේ හැබැයි මේකේ මූලික වියදම් ටික දැන් ජලනල පද්ධති දාලා තියෙන මේවා සියල්ලම අපිට අනාගතයට ඉතුරුයිනේ. එතකොට ඒකට ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. හැබැයි මේ දැන් මේක ලාභ ලබන තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් ලාභ ලබන තත්ත්වයටපත් වෙලා තියෙනවා. right. ඒතර වෙළඳ පොළ කොහොමද? වෙළඳ පොළ ජය ගැනීම කියන එක උපරිම මට්ටමේ මට ඒ හැකියාව දැන් තියෙනවා. මොකද මේ 20 වතාවක් විතර අපි වාර 20ක් විතර කරලා හිටන් මේ තොග මුදලාලියත් එක්ක ගනුදෙනු කරනවා. දැන් මාස දෙකක් විතර වගේ මාස එකමාරක් විතර වගේ වෙනවා. මේ ඉතින් ඒ අය සාධාරණ මුදලක් මට දෙනවා. දැන් සමරකෝන් මහත්තයා කියන්නේ තවත් අපි ගොවියෝ මේ වගේ වාණිජ වගාවකට යමු වුණොත් ඔවුන්ගේ අස්වැන්න මිලදී ගන්න අලෙවි කරන්නට ගැටලුවක් නැහැ. අලෙවි කිරීමේ ගැටලුවක් නැහැ. මොකද දැන් අද දවසේ වුණත් මේ එයාලා බලාපොරොත්තු වෙන ප්‍රමාණය මට දී ගන්න විදිහක් නැහැ. මේ මොකද මම සාමාන්‍යයෙන් මේකේ කඩන්නේ දවස් 3කට වතාවක්. නමුත් ඒ අතරමැද මේ අවස්ථාවන් තියෙන ඕන කෙනෙකුට ඒ අලෙවි කරගන්න. ඒ කියන්නේ මම දැනට තොග මුදල් දෙන්නෙක් විතරයි තෝරාගෙන තියෙන්නේ. නමුත් මේ අනන්තවත් ඉන්නවා මේ ඒ කියන්නේ වෙළඳ පොළ මේ ජයගත්ත අය ඉන්නවා මේ තොග මුදල්ලා ඕන තරම් ඉන්නවා. එතකොට සමරකෝන් මහත්තයා දැන් ඔබතුමා කියන්නේ දැන් මේක බලනහන අනිත්‍යයටත් කියන්නේ මේකට යොමු වෙන්න. යොමු වුණොත් ගැටලුවක් නැහැ කියන කාරණා පණිවිඩයද? ගැටලුවක් නැහැ. මොකද අපි යොමු නොවන එකයි ගැටලුව. මොකද මේ අපි සංවිධානාත්මකව මේකට යොමු වුණොත් මේ පාරිභෝගික අවශ්‍යතාවය අනුව විවිධ භෝග වර්ග අපිට වගා කරන්න පුළුවන්. සංවිධානාත්මකව යොමු වුණොත් එහෙම අපිට ඒ වාසිය තමයි දැන් අසංවිධානාත්මකව බොහෝ අය වගා කරනවා. එක්කෙනෙක් මාළු මිරිස් වගා කරොත් අනික් කෙනත් මාළු මිරිස්මයි වගා කරන්නේ. සියලු දෙනා මාළු මිරිස්. නමුත් වෙළඳ පොළ අවශ්‍යතාවය ඒක නෙවෙයි. මේ පලාකොලේ ඉඳන් විවිධ මේ එළවලු වර්ග තියෙනවා. ඒව සංවිධානාත්මකව වගා කරොත් එහෙම හොඳ මිලකට සහ සියලු දෙනාගේ අවශ්‍යතාවයේ රටේ අවශ්‍යතාවයේ සපුරා ගන්න පුළුවන් වෙනවා. ඒ සංවිධානාත්මකව මේ අපිට මෙතෙන්ද යොමු වෙන්න පුළුවන් නම්. හරි. සමරකෝන් මහත්තයා දැන් මම දැන් අවසාන වශයෙන් අහන කාරණාවක් තමයි මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට අපේ ප්‍රධාන අරමුණක් තමයි මේ යපුම් මට්ටමින් ඉන්න ගොවිය කෘෂි ව්‍යවසායකින් බවට පත් කරන එක. ආහාර සුලභ කරන එක සහ විශේෂයෙන්ම ගොවි ප්‍රජාවගේ ආදායම් මට්ටම හිමි කරලා උන්ගේ ජීවන තත්ත්වය උසස් කරන එක. තවදුරටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔබ තමුන්නාන්සලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ සේවයක් ලැබුණොත් හොඳයි කියලාද? එක තමයි මේ අංක එක තමයි මේ තරුණ ගොවියන්ව සංවිධානය කරගන්න ඕන මේ වෙළඳ පොළ සහ වගාවන් පිළිබඳ හොඳ දැනුවත් කිරීමක් මේ ඇති කරගන්න ඕන. ඒ වගේම තමයි දැන්ට කුඩා පරිමාණයෙන්ම මේ වගාවට යොමු වෙන කෙනාට වෙළඳ පොළ ජය ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා කුඩා අය එකතු කරලා මේ වෙළඳ පොළ ජය ගැනීමේ උපාය උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. හරි. සමරකෝන් මහත්තයා අපිට හරි සතුටුයි ඔබතුමා මේ යන ගමන. ඉතින් අපේ බලාපොරොත්තුවත් ඒකයි. එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි. අපි සමග එකතු වෙනවා. හරි බා. බැමිණිවත්ත කෘෂිකර්ම උපදේශක කොට්ටාසේ අත්තනකොට වසමේ මේ කොට්ටාසේ බාරව කටයුතු කරන අපේ කෘෂිකර්ම උපදේශකතුමිය තමයි මිත්‍රා මහත්මිය. එතුමිය තමයි අපිත් එක්ක මේ ඉන්නේ. අපි එතුමියත් එක්ක කතා කරලා බලමු මේ ව්‍යවසායකත්වයේ නිර්මාණය කරමින් යන ගමනේදී මේ කොට්ටාසේ කොහොමද දායකත්වය පිළිබඳව සහ ඒ
ආශ්‍රිතව කරුණු මොනවද කියලා අපි බලමු. මිත්‍ර මහත්මිය අපිට කියන්නකෝ දැන් මේ ඔබතුමිය මේ වැඩ කරන කොට්ටාසය තුළ මේ වෙනි කෘෂි ව්‍යවසායයෙන් තව කොපමණ මොනවා වගේ ඉන්නවද? අපේ මේ වසන් 71ක් තියෙනවා බෙමිනිවත්ත කොට්ටාසෙට. ඒකේ සාමාන්‍යයෙන් 40ක් 50ක් වගේ කුසි ව්‍යවසායකයෝ අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඔව් දැන් අද අපි මේ දකින්නේ මිරිස් වගාවක. දැන් මෙවැනි තවත් මොනවද වගාවල් තියෙන්නේ? මිරිස්, මාළු මිරිස්, ඒ වගේම නයි මිරිස්, ඊළඟට බටු, ඒ වගේම වැටකොළු, පතෝල, මෑකරල් වගේ බණ්ඩක්ක වගේ දේවල් තමයි මේ ගොඩක්ම ප්‍රචලිත වෙලා වගා කරගෙන යන්නේ. ඔව් දැන් අපි දන්නවා ටිකක් අර ආර්ථික මධ්‍යස්ථාන වලට දුරස්තව පවතින ප්‍රදේශයක් තමයි මේ අත්තනගොඩ කියලා කියන්නේ. ඉතින් මේ වගේ තැනක මේ මහා පරිමාණ වගාවලට යනකොට වැඩි අස්වැන්නක් එනකොට උසස් ප්‍රභේද භාවිතා කරනකොට මේ ගොවින්ට ලොකු වියදමක් දරන්නට වෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ? මෙහෙමයි. දැන් ගොඩක් ගොවි මහත්තුරු යපුම් මට්ටමේ තමයි වගා කරගෙන යන්නේ. නමුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා කරන ගොවි මහත්තුරුන්ට අපි හරහා 150 සහනාධාර ඒ වගේම ආදර්ශන විදිහට එන මේ බීජ නොමිලේ ඒ වගේ දේවල් මේ අපි හරහා ලබා ගන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ ඒක ලොකු පිටුහලක් වෙනවා. මේක යපුම් මට්ටමින් ආර්ථික මට්ටමට මේ ගොවි මහත්තුරුන්ට එන්න ලොකු උදව්වක් වෙනවා ඒක. දැන් මිත්‍ර මහත්මයා අපි මෙතෙන් දෙනකොට අපි දැක්ක දෙයක් තමයි මේගොල්ලන්ට අර වෙළඳ පොළට යන්න තියෙනනේ. දැන් වෙළඳ පොළක් මේ ආසන්නය තුල සොයාගන්නත් ටිකක් අපහසු වෙලා තියෙනවා. කොහොමද මේගොල්ලෝ වෙළඳ පොළ හොයාගෙන තියෙන්නේ? ගොඩක් දුරට මෙයාලාගේ ස්ව උත්සාහයෙන්ම තමයි වෙළඳපොළ මේ ගොඩක් දුරට සකස් කරගත්තේ. ඒ වගේම අපේ ඇග්රිෆ්‍රෙෂ් එකක් තියෙනවා වාගොල්ලේ. ඒකට සම්බන්ධ වෙලා එළවලු ලබා දෙන්නත් පුළුවන්. ඒකටත් අපි සම්බන්ධ කරනවා ගොවි මහත්තුරුන්ව. ඒ වගේම බැමිනිමත්තෙත් තියෙනවා මේ ආලුවේ මධ්‍යස්ථානයක්. එතෙන්ටත් එළවලු සපයන්න පුළුවන් අපිට. දැන් අර මේගොල්ලෝ අර සමූහගත කරලා තියෙන නිකන් අර සමූපකාර ක්‍රමයේ වගේ සංවිධානගත කරලා තියෙන මේ ගොවි කණ්ඩායම දැනට එහෙම නැහැ. නමුත් අපේ ලියාපදිංචි වගේ ගොවි මහත්තුරු පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය අපිත් එක්ක ගොඩක් දුරට සම්බන්ධ කරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. මෙහි දැනට තරුණ ගොවි සමාජයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහාත් අපි තරුණ ප්‍රජාව මේකට ගොවි තැනට නැඹුරු කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මිදිල මහත්මයා අපි අර දකින්නවා ගොඩක් වෙලාවට මෙහෙම කණ්ඩායම් ගත වුණාට පස්සේ මේවා විදේශ වලට අලෙවි කරන්න. දැන් විශේෂයෙන්ම අපි රුවන්වැල්ල වගේ දකින්න පැදිසි වල එහෙම තියෙනවා. එහෙම වැඩ පිළිවෙලක් මෙහි තියෙනවා. දැනට මාළු මිරිස් වගේ දේවල් නම් එක්ස්පෝර්ට් කරන මට්ටමේ තියෙනවා. අපි ගැප් වැඩසටහනටත් සම්බන්ධ කරලා තියෙනවා ගොවි මහත්තුරු. ඒ හරහා වෙළඳපොළ මේ ගැප් හරහා සම්බන්ධ කරනවා විදේශ රටවල් වලට එළවලු යවන්න. ඉතින් දැන් මේක අහන ඔබට තේරෙනවනේ දැන් අපි තාක්ෂණය දෙනවා විතරක් නෙමෙයි. තාක්ෂණයෙන් ඔබට ගිහිල්ලා වෙළඳපොළත් ඔබ වෙනුවෙන් සොයා දෙන්න මේ අපේ නිලධාරීන් නිරන්තරයෙන් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔබට දැන් හැකියාව තිබෙනවා. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවනම් මේ ව්‍යවසායකයෙක් වෙන්නට ඒ වගේම තමන්ගේ ආර්ථිකය සරි කරගන්නට එහෙම බලාපොරොත්තුවක් තියෙනවනම් ඔබට දැන් හොඳ අවස්ථාවක් තිබෙනවා. ඔබට පුළුවනි අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක මහත්මයාගෙන් හමු වෙලා මේ තොරතුරු දැනගෙන මේ කාරණාවලට යොමු වෙන්න. ඉතින් මිත්‍ර මහත්මයා මට අවසාන වශයෙන් කියන්නකෝ දැන් මෙවන් ගමනක් කෙනකොට ඔබතුමීට තිබුණු මේ අත්දැකීම් සහ බාධක මොනවද? මෙහෙමයි ගොඩක් ගොවි මහත්තුරු මේ වගේ අර වාණිජ මට්ටමට අරන් එන්න ටිකක් මැලිකමක් දක්වනවා. ටිකක් අර බයයි. අපිට මේක හරියට කරගන්න පුළුවන් වෙයිද? හරියට උපදෙස් ටික හම්බ වෙයිද? ඊළඟට වෙළඳපොළ කොහොම වෙයිද කියලා පොඩි අර සැකයක් තියෙනවා. නමුත් අපි නිරන්තරයෙන් මෙයාලත් එක්ක මේ සම්බන්ධ වෙලා ගනුදෙනු කරනකොට එයාලගේ විශ්වාසය අපි ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ටිකක් ලොකුම මේ බාධකයක් වෙලා තිබුණේ. නමුත් අපිට ඒක මේ කරගෙන යනකොට කිසිම බාධාවකින් තොරව අපේ ගොවි මහත්තුරුත් එක්ක සම්බන්ධතාවය තියාගන්න පුළුවන් වුණා. දැන් ඔබ කියනවා දැඩි ආත්ම විශ්වාසයෙන් මේ දේ කරන්න පුළුවන් කියලා. ඒක නිසා මේක අහන බලන අනිත් ඔබේ ප්‍රදේශයේ සහ කෑගල්ලු ශික්ෂක ගොවීන්ට ඔබ දෙන්න දින පණිවිඩය මොකක්ද? ඔයාලත් කැමති නම් මේ වගේ වෙපුම් මට්ටමින් ඉහළට ගිහිලා ව්‍යාපාර මට්ටමට මේ වගාවල් කරගෙන යන්න ඔයාලට පුළුවන් අපිත් එක්ක ඕන වෙලාවක සම්බන්ධ වෙන්න. අපි නිරන්තරයෙන් බැඳලා ඉන්නවා ඔයාලත් එක්ක කටයුතු කරලා ඔයාලගේ අරමුණු කරා ඔයාලව රැගෙන යන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක විදිහට මේ කොට්ටාසේ ඉන්න ගොවි මහතුරු ඉහළ නංවන්න අපි ඕන වෙලාවක කැපෙලා ඉන්නවා. ඔව් දැන් මේ මාවනැල්ල කොට්ටාස විතරක් නෙමෙයි මුළු කෑගල්ලු ශික්ෂකයේම අපි සියලු ගොවීන් ඒක රාශි කර ගනිමින් යන ගමනක්. ඉතින් ඔබටත් පුළුවන් අපිත් සමග එකතු වෙන්න. අපි ඔබට ඇරයුම් කරනවා ඔබ අපත් සමග එකතු වෙලා ඔබේ ජීවිතය ජය ගන්නට එකතු වෙන්න කියලා.
දැන් කෘෂි ව්‍යවසායකයන් හොයාගෙන යන ගමනේදී අපිට වැඩිම ව්‍යවසායකින් ප්‍රමාණයක් හම්බ වෙනවා මේ මාවනැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපේ. අද අපි කතා කරන්නේ මාවනැල්ල කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපේ අපේ සහකාර අධ්‍යක්ෂතුමා ලක්මල් ජයරත්න එතුමා සමග. අපිට මේ සහකාර අධ්‍යක්ෂතුමා කියන්න දැන් මේ කෘෂි ව්‍යවසායකයන් හොයන ගමනේදී අපි මේ මාවනැල්ල කලාපේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? තවදුරටත් කෘෂි ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය කරන්න ඔබතුමා අරන් තියෙන වැඩ පිළිවෙල මොකක්ද? මාවනැල්ල කලාපේ ගත්තාම ගොවිජන සේවා බල ප්‍රදේශ පහක් නියෝජනය වෙනවා මාවනැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක බල ප්‍රදේශයට. එතකොට ඒ කොට්ටාස පහේ තියෙන්නේ එකිනෙකට වෙනස් වූ දේශගුණික සහ පාරිසරික තත්ත්වවලින් සහ භූමියෙන් වෙනස්ම වෙච්ච කලාපයක් තමයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කලාපයේ මාවනැල්ල. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැලිවල එහෙම නැත්නම් පින්නවල ওই දෙක ගත්තත් දැලිවල ගත්තාම කුරුණාගල දිස්ත්‍රික්කයට ඉතාමත්ම ආසන්නව තියෙන වඩාත් වැඩි ඉඩම් ප්‍රමාණයකින් ඒ කියන්නේ ගොඩමඩ ඉඩම් වලින් සමන්විත හොඳ දේශගුණික රටාවකින් සහ සමන්විත කෘෂිකර්ම උපදේශ කොට්ටාස. ඒ වගේම අපි ගත්තොත් අරණායක ගත්තොත් එහෙම අරණායක ගත්තාම තෙත් කලාපයට වඩාත්ම වැඩි මේකක් තියෙන කොට්ටාසයක් වෙනවා අරණායක. ඒක නිසා විවිධ වූ කෘෂි ව්‍යවසායකයන් ඒ කියන්නේ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන්න පුළුවන් කොට්ටාසයක් වෙලා තියෙනවා අපේ කලාපේ. මාවනැල්ල කලාපේ ගත්තාම අපේ කෘෂිකර්ම උපදේශ කොට්ටාස පහේම ඉන්න අපේ කෘෂිකර්ම උපදේශකවරුන් නිරන්තරයෙන්ම කලාපය තුල එයාගේ කොට්ටාසේ ගොවීන් සමග තමයි කටයුතු කරන්නේ. ඉතින් එයාලා ඒ ක්ෂේත්‍ර කටයුතු වලදී බොහෝ විට එයාලට මුණ ගැහෙනවා යම්කිසි කෘෂිකාර්මික ක්‍රියාවක යෙදෙන අපේ ගොවීන්. එතකොට එයා අඳුන ගන්නවා මේ මම අඳුනගත්ත මේ ගොවියා පුළුවන් සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් කරන්න. එතකොට දෙපාර්තමේන්තුවේ කියන්නේ අපේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ව්‍යවසායකයන් සඳහා කෘෂි ව්‍යවසායකයෙක් නිර්මාණය කරලා ව්‍යවසායකයෙක් බවට පත් කරන්න වැඩපිළිවෙළ රාශියක් තියෙනවා. ඉතින් ගොඩක් විට වෙන්නේ අපේ කෘෂිකර්ම උපදේශකවරයා හඳුන ගන්න ගොවියා ව්‍යවසායකයෙක් බවට පත් කරන වැඩසටහනට මෙයාලා බද්ධ කරගෙන. අන්න ඒ විදිහට තමයි අපි මේ ව්‍යවසායකයන් හඳුනගෙන ඔවුන්ගේ කටයුත්ත වඩාත් වැඩි දියුණුවට කරගෙන යන්න පටන් අරන් තියෙන්නේ මේ වෙනකොට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපේ ප්‍රධාන අරමුණ තමයි යපුම් මට්ටමේ ඉන්න ගොවි ජනතාව ඒකරාශි කරලා ඔවුන් ව්‍යවසායකින් බවට පත් කරලා ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කරන ගමන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න දායක වෙන එක. ඉතින් අද අපි බොහොම සතුටුයි කෑකල දිස්ත්‍රික්කය ගත්තාම මේ ව්‍යවසායකින් බොහෝ ප්‍රමාණයක් අපිට හමු වෙනවා මේ දිස්ත්‍රික්කය පුරාවට. ඉතින් මේ සමරකෝන් මහත්තයත් එවැනි කෙනෙක්. ඉතින් අපි ඔබට හැමදාමත් කියනවා වාගේ ඔබටත් පුළුවනි ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට යම්කිසි මුදලක් තිබෙනවා නම් ඔබට මේ කියනවා වටපිටාව භූමිය තිබෙනවා නම් ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබට පුළුවනි ඔබටත් කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න. සමහර විට ඔබ කල්පනා කරනවා ඇති මම මොකද්ද මේ ව්‍යාපාරයක් හැටියට කරන්නේ? මම ස්වයං රැකියාවක් හැටියට කරන්නේ මොකද්ද? දැන් මට මාවතක් නැතුව ඔහේ බලන් ඉන්න වෙලාවේ මේ පණිවිඩය ඔබට ලැබෙනවා. ඉතින් ඔබ කල යුත්තේ කුමක්ද? ඔබට තියෙන කරන්න හොඳම විකල්ප මාර්ගයක් ඒ තමයි ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපේ කෘෂිකර්ම උපදේශ මහතා හෝ මහත්මිය හමු වෙලා ඔබේ අදහස ඔවුන්ට කියන්න. ඔවුන් ඔබට නිවැරදිව මඟ පෙන්නනවා. එහෙනම් ඔබට ඇරෙම් කරන අප සමග එකතු වෙලා මේ ගමන යන්නට.